අපි අද හදමු රසම රස ඕන දෙයක් එක්ක කන්න පුළුවන් පිපිඤ්ඤා සම්බෝලයක්. අපි පිපිඤ්ඤා ගෙඩිය හොඳට සුද්ධ කරගෙන බීලුණු ගෙඩි දෙකක්, තක්කාලි ගෙඩියක්, කම්මරිස් ටිකක් හොඳට හොදලා ගන්න ඕනේ. ඊට පස්සේ පිපිඤ්ඤා ගෙඩිය නැට්ට කපලා හොඳට කිරි අයින් කරගෙන පිපිඤ්ඤා ගෙඩිය මේ විදිහට පොතු අයින් කරගෙන සුද්ධ කර ගන්න ඕනේ. මේ ටික පොඩි වෙලාවක් යනවා. මේ ටික සුද්ධ කරගෙන ඊට පස්සේ පිපිඤ්ඤා ගෙඩිය අපිට තියෙන්නේ කෑලි වලට කපා ගන්න. පොඩි කෑලි වලට කපා ගන්න එක ගොඩක් හොඳයි. සම්බෝලට රසට තියෙන මේක අපිට රයිස් එකක් එක්ක ඕනෙම මාළුවක් එක්ක කන්න පුළුවන්. මේ විදිහට චූටි කෑලි වලට පිපිඤ්ඤා ගෙඩිය කපා ගන්න ඕනේ. මම ඔක්කොම ටික කපනවා වීඩියෝ කරන්නේ. ඊට පස්සේ බීලුණු ගෙඩියත් අර සාමාන්‍ය සලාදයකට වගේ දාන විදිහට පොඩ්ඩක් ලොකුවට කෑලි කපලා ඒක අපිට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. මම මේ කොටුවට වගේ නිකන් කපා ගන්නෙ. ඔයාලට පුළුවන් ඒක කැමති විදිහකට කපා ගන්න. ඊට පස්සේ අම්මරිස් ටිකත් අම්මරිස් නැත්තම් කොච්චි එතකොට හෝමිරිස් ඒ වගේව දාලා ගත්තනම් තව ගොඩක් රසට මේක එනවා. මේ ටිකත් කපාගෙන ඊට පස්සේ තක්කාලි ගෙඩියකුත් ඔයාලා කැමති විදිහකට මම කොටුවට වගේ කැපුවේ. ලුණු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරලා මේ ටික හොඳට කවලම් කරන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස සම්බෝලේ. අපිට මේක ඕනි කෑමක් එක්ක කන්න පුළුවන්. රසම රස කෑමක් එක්ක ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.